අපි අකුරැස්ස ප්‍රාදේශ සභා පරිසරයට ආවේ අකුරැස්සින් මුල් කර පුරවැසිය හම්බෙන්නේ. ඇත්තට මේ අකුරැස්ස ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා. අයිබා. අයිබා. ඔබ කවුද? මම අපේ සභාවේ සභාපති සමන් කුමාර සුරවීර. සමස්වාර සුරවීර මහත්මයා. ඇත්තට ඔබතුමාගේ පාසල් අවදිය, ඒ වගේ ඔබතුමාගේ පවුලේ විස්තර අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම මගේ ගම අපේ සභාවේ උත්කල ප්‍රදේශයේ මම කුඩා කාලේ පාසල් ගියේ දියල්පේ කනිෂ්ඨ විද්‍යාලයේ. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා මම එල්ජිල මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් මේ කාලය කියලා කියන්නේ ඇත්තටම මම හිතන්නේ අද දරුවෙකුට අත්විඳින්න හම්බු නොවන ඉතාමත්ම සුන්දර කාලයක් ඒ පාසල් ජීවිත කාලය කියන්නේ. ඒතන විශේෂත්වයකුත් තිබුණා අපි පාසලේ උසස් පෙළ ශිෂ්‍යයන් හැටියට ඉන්නකොට. මොකද රටේ අර වෙනස් වාතාවරණයක් පටපිටාවක් තිබුණේ. ඒක ඉතින් හොඳ අත්දැකීම් සහිතව ඉතින් මම පාසලේ අත්දැකීමක් ගත්තා. ලොකු අත්දැකීමක් ගත්තා. ඇත්තටම සභාපතිතුමා සභාපතිතුමා විදියට මොකද අකුරැස්ස ලොකු සිහිනයක් කියලා තියෙනවා අකුරැස්ස බස් නැතුම්පොළ. ඇත්තටම දැන් වර්ෂ ගාන්නාවක ඉඳලා ජනතාව බලන් ඉන්නවා මොකද මේ බස් නැතුම්පොළ හදන්න යෝජිත තැනක් තුන එතන ඒක නිර්මාණය වුණේ නැහැ. අපිට ආරංචියක් කරනවා මේ දවස්වල තියෙන තැනම තමයි බස් නැතුම්පොළ හදන්න මේ යෝජනා කරලා තියෙන්නේ කියලා. ඒක කවද්ද කෙරෙන්නේ? ඒක ළඟදිම කෙරෙයිද? මේ තියෙන බස් නැතුම්පොළ తాවකාලික ප්‍රබටල ගෙනියන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මෙහෙමයි ඉදය ඉතින් මම පළමුවෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ සභාවට ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් සහභාගී වෙන්න අවස්ථාව සලසා දුන්න සම්බන්ධයෙන්. ඉතින් මම විශේෂයෙන්ම අපරස් බස් නැවතුම්පොළ ගැන කතා කරනකොට අපි දන්නවා අපරස් කියලා කියන්නේ මේ දකුණු පළාතේ තියෙන වාණිජ නගර වලින් වාණිජ ඒ වගේම ප්‍රධාන ටාගට් අවධානයට ලක් වෙන කතා බහට ලක් වෙන නගරයක්. සහ ප්‍රදේශයක් රටට ගොඩක් මම හිතන්නේ වටිනාකම් එකතු කරපු නගරයක් කිව්වොත් නිවැරදියි. ඉතින් එවැනි නගරයක අපි කුඩා කාලේ පාසල් කමිට අවුරුදු 40කටත් එහා කාලේ මේ නගරයට එනකොට මෙතන තිබිච්ච බස් නැවතුම්පොළ ඒ ස්වරූපෙම තමයි තාම තියෙන්නේ. හදලා තියෙන්නේ එහෙමයි. ඔව් හදලා තියෙන්නේත් එහෙමයි. හදලා කියන්නේ නාවිකරණය කළා නෑ මේකේ. අර තිබිච්ච ගොඩනැගිල්ලක් අයින් කරලා අපහු තකරන් එකක් හදලා තියෙනවා. ඉතින් අකුරැස්ස ජනතාවගේ ප්‍රධාන මම හිතන්නේ බලාපොරොත්තුවක් නව බස් නැවතුම්පොළක් ඉදිරියට ගන්න. මොකද රටේ හැමතැනම අකුරැස්ස පුරවැසියෝ යනකොට මොකද දකින්න තියෙනවා ඒ නගර දියුණු වෙනකොට බස් නැවතුම්පොළ වල කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේක කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ තිබිච්ච බලාපොරොත්තුවක් අවස්ථා ගානක් මුල්ගල් කියලා ඒ එකක්වත් කෙරුණේ නැතුව ඡන්ද කාලවලදීත් ඒක සාමාන්‍යයෙන් මිනිස්සු ඔක මූලික කරගෙන ඡන්ද දීපු අවස්ථා ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේක අපේ අවස්ථාව අපිට ඇවිල්ලා තියෙනවා. ඒක ජනතාවගේ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව මම හිතන්නේ ඉතාමත්ම ලොකෝ කාලයක් ඇතුලේ ඉෂ්ට වෙනවා. මම අනිවාර්යයෙන්ම කියනවා අපේ කාලය ඇතුලේ අස්සන බස් නැවතුම්පොළක් වසර ලකුරැස්සට හම්බ වෙන එක ඉස්තිරයි. අතන සභාපතිතුමා අකුරැස්ස සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න යනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒක කොහොමද සභාපතිතුමා ඔබතුමා කරන්න කියන්නේ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට අදහසක් දැක්වුවොත්. මේක මෙහෙමයි. අද අපේ රටට විදේශ විනිමයන ප්‍රධාන මාර්ගයක් තමයි සංචාරක සාමාන්‍යය. ඒකවල රජය ඉතාමත්ම සංවිධානාත්මකව සහ වැඩපිළිවෙලක් ඇතුව සංචාරක කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා. ඒකදී ප්‍රාදේශ සභාවක් හැටියට අපේ පැත්තේ අපේ අකුරැස්ස ප්‍රදේශය කියලා කියන්නේ සුන්දර ස්ථාන තියෙන ලස්සන පරිසරයක් තියෙන සංචාරකයන්ට ඇවිල්ලා ඒ Tamanට අවශ්‍ය කරන පහක් ලබන්න පුළුවන් ස්ථාන තියෙන ප්‍රදේශයක්. ඉතින් මම හිතන්නේ මේ ප්‍රදේශය පිළිබඳව තවමත් අවධානය යොමු වෙලා නැහැ. ඒක නිසා අපි අපේ සැලසුම් ගොඩක් තියෙනවා. ඒ සැලසුම් හදාගෙන යනවා. ප්‍රාදේශ සභාවක් හැටියටත් අපි ලොකු වැඩකට අත ගහන්න ඉන්නේ. ඒක දැන් ඉඳන් අත්පත් කරගන්න අවසන් අධීරයේ තියෙන්නේ. ඊට පස්සේ සංචාරක කර්මාන්ත වෙනුවෙන් අපේ අපරැස්ස අවස්ථා අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා අපරැස්ස ප්‍රදේශයේ දෙදියගල ප්‍රදේශය, හැලපේ බංගම දෙදියගල කොහුගොඩ ප්‍රදේශ කියලා කියන්නේ තාම සුන්දර ස්ථාන තියෙනවා. ඒ වගේම අපරැස්ස මාර්ග ප්‍රදේශය.
ඒත් ඒ වගේම තමයි වැවක් තියෙනවා. එතන වැව මෙහා පැත්තේ සුන්දර එකක් තියෙනවා. ඒක කේන්ද්‍ර කරගෙන ඒක ඉලක්ක කරගෙන ප්‍රාදේශ සභාවේ මැදිහත් වීමෙන් සංචාරකයන් සඳහා අවශ්‍ය කරන පාරාදීසයක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි වැඩපිළිවෙල සකස් කරමින් යනවා. මම හිතන්නේ අපිට ඉඩම් අත්පත් කර ගැනීමෙන් පස්සේ ඒකට අත ගහන්න පුළුවන්. මම හිතන්නේ ලොකු ආයෝජනයක් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා හතර සියල්ල ලබා දෙන්න පුළුවන් ආයෝජනයක් කරන් තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. දැනට සභාපතිතුමා මේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි කැලිකසල ප්‍රශ්න. කැලිකසල උදාහරණ තැන් නැහැ. ඇත්තටම අපි දැකලා තියෙනවා ප්‍රදේශවල යනකොට ඒ කැලිකසල ගොඩ ගහලා ඒකේ දුගන්ධය එනවා. ඉතින් ඇත්තටම අකුරැස්ස ප්‍රාදේශ සභාවේ ඇයි අකුරැස්ස ප්‍රාදේශ සභාවට මේක කැලිකසල ප්‍රශ්නයක් නොවෙන්න හේතුව මොකක්ද කියලා තමයි ඔබතුමාගෙන් මම අහන්නේ. ඔය ඇත්තටම ඉතිය අකුරැස්ස ප්‍රාදේශ සභාවේ අපි අසල කලම මුලින් පවත්වාගෙන ප්‍රාදේශ සභාවක්. ඉතින් මේකෙදි මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ කසල වලින් තොර ප්‍රාදේශ සභා ප්‍රදේශයක් පවත්වාගෙන යන්න ලොකු කැපකිරීමක්. ඔබ දන්නවා ඉතින් අවුරුද්ද දවස්වල අදත් ඒ කසල එහෙම නැත්නම් කළමනාකරණය එහෙම නැත්නම් කසල එකතු කරන ඒ ප්‍රාදේශ සභාවේ සේවකයෝ ඒ වගේම කොම්පෝස්ට් අංගණයක් අපිට තියෙනවා. ඒ කොම්පෝස්ට් අංගණයට කසල අරගෙන ගිහලා එතන වැඩ කරන සේවකයෝ අදටත් වැඩ. මොකද ඒක අර අවුරුද්ද එහෙම නැත්නම් විශේෂ දවස් කියලා නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. අපි තාමත්ම සාර්ථකව අකුරැස්ස කසල ප්‍රශ්නය ජයග්‍රහණය කරපු ප්‍රාදේශ සභාවක්. ඒක නිසා අපි තාමත් පිරිසිදු අපේ නගරය සහ වට පරිසරය තියාගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපි කසල ප්‍රත්‍යක්ෂීකරණය කළා කොම්පෝස්ට් හදලා ලොකු ආදායමකුත් සභාවට ලබනවා. ඒ අතරම මම දැකලා තියෙනවා මේ විවිධ ප්‍රාදේශ සභා වලින් ඇවිල්ලා මේ ළඟ නෙමෙයි මේ කරන්දිනිය ප්‍රාදේශ සභාව කියලා මතක විදියට මේ ටිපර් කීපයක් ඇවිල්ලා ඒ අංගණෙන් කොම්පෝස්ට් පොරරයි යනවා. ඇත්තටම ඒක ඇත්තටම සභාපතිතුමා ප්‍රාදේශ සභාවට ලොකු සම්පතක්. මොකද වෙන අසල මුදල් විදියට පරිවර්තනය කරගත්ත ප්‍රාදේශ සභාව තමයි අකුරැස්ස ප්‍රාදේශ සභාව. ඇත්තටම සමස්තයක් විතර ගත්තම සභාවතුමනි අකුරැස්ස ප්‍රාදේශ සභාවෙන් ඒ වගේම උපතිසිත මාන්‍ය දක්වන්න. ඒ වගේම අපිට දැන් මේ දිනවල තියෙන ඉන්ධන අර්බුදය මේවට මොන ක්‍රියාමාර්ගද ඔබතුමා අරගෙන තියෙන්නේ? මේක මෙහෙමයි දැන් අර කසලවල ප්‍රශ්නෙන් ආපහු පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. අපේ කොම්පෝස්ට් අංගණය සහ අපේ කසල කළමනාකරණ පිළිබඳව ගොඩක් ප්‍රාදේශ සභාවල සේවකව සභාපතිවරු මන්ත්‍රීවරු ඇවිල්ලා ඒවා අධ්‍යක්ෂණය කරලා අපි කොහොමද මේව කරන්න කියලා අපේ ක්‍රමවත් ඒ වැඩ පිළිවෙල පිළිබඳව බලලා හොයලා ඉතින් එයාලටත් නම් කිසි අත්දැකීමක් ගන්න බොහෝ අය එනවා. ඉතින් ඒක නිසා අකුරැස්ස අපිට කසල ප්‍රශ්නයක් ඉස්සරහට නැහැ. මොකද අපි ලබන අවුරුද්දේ මේ අවුරුද්දේ මම හිතන්නේ පටන් ගන්න අමාරුයි. අපි කෝටි 7ක විතර තව පුළුල් කරලා අකුරැස්ස ප්‍රදේශයේ කසල අපිට ප්‍රශ්නයක් නේ ආදායම් උත්පාදන මාර්ගයකට තව වැඩි දියුණු කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් අඩපතරක් අපි පාරත් එකම සංවර්ධනය කරන්න හදන්නේ. පාර ප්‍රධානයිනේ. ඉතින් ඒක අර පැලස්තර දාලා හදලා හරියන්නේ නැහැ. අපි ඒක දැනුවත් කරලා තියෙන මොකද සභාවට ඒක හදාගන්න තරම් මුදලක් සභාවට නැහැ. ඒක නිසා අපි ওই ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති හරහා කඩිනමින් මේක නැවත හොඳට පාර හදාගන්න අවශ්‍ය කරන මැදිහත් වීම අපි මේ මොහොත කරමින් ඉන්න එක නිසා ඒකත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න නැහැ. පාර හදාගන්න පුළුවන්කම තියෙනවා. කොම්පෝස්ට් පොර ඇත්තටම අපිටත් මේ මිලදී ගන්න පුළුවන් ද සපතුමනි? ඇත්ත වශයෙන්ම අපි කොම්පෝස්ට් පොර හදලා පැකට් කරලා මිල ගණන් දෙකක් යටතේ පැකට් කරලා ඒක අපි සභාවට ගෙනල්ලා ඕනෑම කෙනෙකුට මල් ලවන කෙනෙකුට එහෙම නැත්නම් වෙනත් තමන්ගේ ගෙවතු වගා කරන අයට එහෙම නැත්නම් මහා පරිමාණයෙන් පැකට් 15 20 වුණා ඒ අයට අපි ඒ ඕන ක්‍රමයකට දෙන්න අපි ඔක්කොම සූදානම් කරලා තියෙන. ඒ වෙනුවෙන් අපේ කීප දෙනෙක් මෙතන අපි රඳවල තියෙනවා. ඉතින් ඒක සාර්ථකව ඉස්සරහට යනවා. සභාවටත් හොඳ ආදායම් මාර්ගයක්. අපි ඊටත් වැඩි අපි සලකන්නේ ආදායම් මාර්ගයකටත් වැඩිය නගරය පිරිසිදු වෙන අතරේ ඒ කරන ඒ කුණු වලට, කසල වලට, ඒකවල ඉටිකොල වලට අපි කොහොමද ඒවට උත්තර හොයන්නේ කියලා ඉතින් මම හිතන්නේ සාර්ථකව පොලිතින් ඉවත් කිරීම පවා අපි කොළඹට ගිහිල්ලා බාර දෙනවා. අපි සල්ලිත් දීලා තමයි ඒව දීලා ඉන්නේ. මොකද අපි ඒක පාඩුවක් කියලා සලකන්නේ නැහැ. මොකද අපි මෙතන මිනිසුන් වරිපණන්
ගන්න බදු ගන්න ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන ඒ සහනය ලබා දෙන අපි උපරිම උත්සාහ දරනවා. සභාපතිතුමා සභාවක් විදියට ඔබතුමා මොනවද මේ කරන ක්‍රියාමාර්ග මේ දිනවල? උදේ මෙන්න මෙහෙමයි. දැන් අපි සභාවකට මාස 7-9ක් වගේ වෙනවනේ. ඒකට ඒ කාලය ඇතුළත අපිට ලොකු අභියෝග ටිකක් තිබුණා. ඉතින් මේ අභියෝග ක්‍රමක්‍රමයෙන් අපි අර කියන්නේ ඒවා ජය ගනිමින් අපි ඉස්සරහට වැඩ ටික කරන් යනවා. මොකද අපිට මේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ගේ අවශ්‍යතාවයන් කියලා කියන්නේ මේ අප්‍රාසව පනත ලොකු බලගත් පනතක්. අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් මේ පනතේ ප්‍රතිපාදන තියෙනවා. ඒක නිසා පාරවල් සංවර්ධනය නෙමෙයි. ඒ වැඩ ටිකත් අපි කරගෙන යන අතරතුරේ විශේෂයෙන්ම අපි ඔය වෛද්‍ය සහායන, බෝනෝන් රෝග හඳුනා ගැනීමේ සහායන, ඒ වගේම අපි පහුගිය දවසේ එකක් කරා මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි අපි පාඨමාලාව කරේ සාර්ජගත කාන්තාවන් පිරිසක් එක් කරගෙන ඒ පාඨමාලාවක් කරා. ඒක සාර්ථක වෙයි හැදෑරුවා අපි ආට උත්සාහිත පත්ත දුන්නා. එතකොට අපි ඒ පැත්තටත් අපි අත ගහලා තියෙනවා. අපි විශේෂයෙන්ම මේ පාස් සභාව ගත්තයින් පස්සේ ප්‍රාදේශ සභාවට අලුත් පෙර පාසලක් එකතු වුණා. ඒ පෙර පාසල තමයි පුනරුද පෙර පාසල කියලා අපි නම් කළේ. පෙර පාසල නෙරළුවේ සියලු දේවල් අපි ඒ දරුවන්ට නොමිලේ දෙන්නේ. මොකද ඒ ගොඩ නැගිල්ල පවා අපිට නොමිලේ ලබා දුන්නේ. ඉතින් මම හිතන්නේ ප්‍රාදේශ සභාවක් හැටියට ඉතාමත්ම සාර්ථක ප්‍රශ්නයක් නැතුව අපි අපේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඒකෙදී ප්‍රාදේශ සභාවේ ඉන්න කාර්ය මණ්ඩලය ඉතාමත් හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඒ වගේම සේවකයෝ ඒ හැමෝම ඉතාමත් උනන්දුවෙන් ඒ කටයුතු කරගෙන යනවා. ආසාවෙන් කැමැත්තෙන් ඕනකමින්. දැන් මේ දවස්වලත් අපෙන් අහන්නත් එන්නේ නැතුව අවශ්‍ය දේ දැකලා ටක් ගාලා වතුර නැත්තම් ඒවා ගිහිල්ලා රැයක් දවල්ක් බලන්න ඕන. එහෙම වැඩ කරන සේවක පිරිසක් ඉන්නේ. ඒ වගේම අපේ සභාවේ වැඩ කටයුතු වලට ලොකු සහයෝගයක් අපිට සහෝදර ආයතන තියෙනවානේ. ඔය පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම අධ්‍යාපන කාර්යාලය, ගොවි ජන සේවා එක සහ අරේ බැඳිච්ච රජය ආයතන යාලත් එක්කත් අපි හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන අපි තාම සාර්ථක ගමනක් යනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන කල්පනා කරන්නේ අකුරැස ප්‍රදේශයේ ඉන්න ජනතාවට හොඳ සේවාවක් ප්‍රාදේශ සභාවකින් ලැබෙන හොඳ සේවාවක් ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට ප්‍රාදේශ සභාවෙන් ඉන්ධන පිරුම් හලක් මේ අවමංගල උත්සව ශාලාවක් ආරම්භ කරන්න සූදානම් කියලා ආරංචියක් මේ දවස්වල සමාජය තුළ තියෙනවා. ඔව් මෙහෙමයි. අපි දැන් ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන කියන්නේ අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය තමයි අවස්ථාවක් දීලා තියෙන මේ ආදායම් උත්පාදන ව්‍යාපෘති පටන් ගන්න. ඒකෙදි අපේ විශේෂයෙන්ම ආදායම් උත්පාදන ව්‍යාපෘති දෙකක් හැටියට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක අවමංගල උත්සව ශාලාවක්. කොයිද ඒක පටන් ගන්න? ඒක අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හොඳට පවත්වාගෙන යන ආදාහනක් ගන්න. එතනම තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක තමයි අපි කල්පනා කරා මම හිතන්නේ පළාත් පාලන ආයතනයක් හැටියට ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් හැටියට මේ අප්‍රසන්න දෙන පෙට්‍රල් ෂෙඩ් එකක් දානික. ඉතින් ඒකෙදී ඒ අවශ්‍ය කරන ලිපි ලේඛන ටික හදලා අපි සභාවේ යෝජනා හැටියට මේ දෙකම සම්මත කරලා ඒ අවශ්‍යතාවයන් වලට යොමු කරලා තියෙනවා. පාලරකේ වැඩේ නම් අවමංගල උත්සව ශාලාවේ වැඩේ නම් අපිට ලබන මාසෙ වගේ ආරම්භ කරන්න පුළුවන්. පළවෙනි අදියර මේ අවුරුද්දේ ඉවර කරන්න පුළුවන්. අතු දෙකකට හදන්නේ. එතකොට පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩේ අපිට අනුමැතිය ආවෙන් පස්සේ අපි ඒක පටන් ගන්නවා. ඉතින් අපි කොහොමවත් ඒක ඉතාමත්ම සාර්ථක කරගන්න අපේ මැදිහත් උපරිමයෙන් කරනවා. අපුරස්සේ මුල් පර්වතයා විදියට සාපත්තුමානි මේ ඉස්සරහට එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබතුමාට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මෙහෙමයි උදය. දැන් මේ අවුරුද්ද දවස් ටිකනේ. ඉතින් මේ ටිකේ තියෙන අර්බුදයකුත් තියෙනවා රටේ. විදුලි බල අර්බුදයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම විදුලිය පාවිච්චි කරන පාරිභෝගික ජනතාව ගිහිල්ලා සිටිනවා. අනවශ්‍ය විදුලි පහන් නිවලා ඒ අවශ්‍ය සහයෝගය රජයට ලබා දෙන්න කියන කාරණය. ඒ වගේම මේ දවස්වල වියලි කාල ගුණයක් තියෙන්නේ. ජලය එහෙම ගොඩක් ඉඟතාවයක් වෙනවා. අපි ලොකු පරිශ්‍රමයක් දරනවා ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන සභාවක් හැටියට. ඉතින් ඒක නිසා ඊයේ දවස් දෙකක් වගේ වැස්සට තාමත් ලිං හිඳිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරගෙන විශේෂයෙන්ම මම හිතන්නේ ගොඩක් මිනිස්සු සතුටින්
මේ වතාවේ 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ලහි ලහි එලකිලා වෙනවා. ඒක අපිට නගරයට දිහා බැලුවම අපිට හොඳට පේන කාරණයක්. ඉතින් මම විශේෂයෙන්ම සියලු දෙනාට ආරාධනා කරන්නේ අපි කවුරුත් එකතු වෙලා හොඳට සතුටින් මේ සිංහල අවුරුද්ද සමරමු. ඒකෙදී විශේෂයෙන්ම දැනුවත් කරන්නට ඕන තමන්ගේ දරුවන් මේ ඒ වගේම තමන්ගේ මම විශේෂයෙන්ම තරුණ පිරිසකින් ඉල්ලා සිටිනවා මේ අවුරුද්ද නිසා තමන්ගේ ජීවිතයට යම් විහානි කර දේවල් කරගන්න එපා කියන එක. ඒකෙදී දරුවෝ විශේෂයෙන් ඉංග්‍රීසි වලට ආසයි අපිත් පොඩි කාලේ එහෙමයි. ඉතින් ඒක නිසා ඒ ආසාවන් සපුර ගන්න යෑමේදී අනුතුරු වෙන්න පුළුවන්. ඒවම අවම කරගෙන ඒ වගේම විශේෂයෙන්ම අපි අවුරුද්දක් වුණාම ටිකක් අපේ අය පුරුදු වෙලා තියෙන්නේ මත්පැන් පානය කරන්න එහෙම පුරුදු වෙලා තියෙනවනේ නේ. ඉතින් එවැනි දේවල් වලදී මත්පැන් පානය කරාට කමක් නැහැ. එවැනි දේවල් වලදී අනවශ්‍ය ගැටුම් හදාගන්නේ නැතුව අනවශ්‍ය දේවල් වලට ගිහිල්ලා තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අඩපණ කරගන්නේ නැතුව සාමකාමීව මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න කියලා විශේෂයෙන්ම මේ රටේ පුරවැසියන්ගෙන් මම ඉල්ලා සිටිනවා. අපි සමුගන්න සූදානම් වන්නේ අපි මේ වැඩසටහන තවත් සතියෙන් ඉදිරිපත් කරනවා. අපේ සුවිශේෂී පුද්ගලෙක් තමයි අපිට සම්බන්ධ වෙන්නේ වැඩසටහන සඳහා. ඉතින් අපි මේ වැඩසටහන සම්බන්ධීකරණය හා නිෂ්පාදනය ප්‍රියන්ත දසනායක හා සනුක මම උදේ කුමාර නානායක්කාර මේ වැඩසටහන සම්බන්ධ වෙන බොහොම ස්තුතියි.